හරි දැන් අපි කලින් වීඩියෝ එක ගත්තනේ කහ පවුඩර් කරන වීඩියෝ එකක්. හරි. දැන් ඒ මැෂින් එකම තමයි තාම තියෙන්නේ. ඔයාලට පේනවද මේ පොඩ්ඩක් කහ පාට ගතිය තියෙනවා තාම මෙෂ් එක. දැන් අපි කරන්න යන්නේ කලින් මේ ඇතුළේ තියෙන පවුඩර් කරපු දැල අයින් කරලා ඉවර වෙලා අපි දැන් කෑලි මිරිස්සක් කොටන්න යන්නේ. හරි. මම දැන් අපි මිරිස් ලෑස්ති කරලා තියෙනවා මෙන්න මේම. මෙන්න මිරිස් එක ඔයාලට පේනවා ඇති. මිරිස් එක අපි හොදලා ඉවර වෙලා මෙන්න මේ වගේ නැටි ටික අයින් කරලා ඉවර වෙලා සම්පූර්ණ පිරිසිදු කරලා තියෙන්නේ. මං ගාව මේ පැත්තේ මිරිස් ගොඩක් තියෙනවා. බලමු අපි මේ මිරිස් එක කොහොමද අපි කෑලි මිරිස් වලට කොටන්න යන්නේ කියලා. මෙන්න මෙහෙම කලින් අපේ තිබ්බ දැල අපි අයින් කරගන්න යන්නේ මෙන්න මෙහෙම. ඕපන් කරලා ඉවරලා මැෂින් එක ඇතුළට අපි දා ගන්නවා. මෙන්න මෙහෙම දැල. මෙන්න අපි දාන කෑලි මිරිස් කොටන්න පාවිච්චි කරන දැල. ඔයාලට කෑලි මිරිස් ප්‍රමාණය අනුව මේකේ දැල් මාරු කරගන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙම අපි මැෂින් එක හිර කරගන්නවා. එහා පැත්තේ බෑග් එක තියෙනවා. බෑග් එක අපි දැන් ගැට ගහලා තියෙන බෑග් එක. හරි. මේ දැල මම පැත්තකින් තියන්න. තියලා ඉවරලා දැන් බලමු මේකෙන් කොහොමද කෑලි මිරිස් කොටන්නේ කියලා. හරි. මේ තියෙන අපි පිරිසිදු කරගත්ත මිරිස් කරාල් ටිකක් තියෙනවා. මම වැඩි ප්‍රමාණයක් කොටන්නේ නැහැ. මම මේකෙන් ඔයාලට කොටලා පෙන්නන්නම්. මැෂින් එක ඔන් කරගන්නවා. මෙන්න මෙහෙම. හරි දැන් මේ මැෂින් එක ඔයාලට දැන් පේන්න ඇති මැෂින් එකට අපි කොච්චර වේගෙන් ඇතුළට මිරිස් කරල් දැම්මද කියලා. ඒතර ඔයාලට සාමාන්‍යයෙන් මැෂින් එකේ කැපැසිටි එක බලා ගන්න පුළුවන්. ඒතර මේ මැෂින් එක සාමාන්‍ය පැයට කෑලි මිරිස් වගේ දෙයක් කොටනවා නම් පැයට කිලෝ 35ක වගේ කැපැසිටි එකක් තියෙනවා. හෝස් පවර් 4 මැෂින් එකක්. මේ වැඩ කරන්නේ නිවසේ විදුලියෙන්. හරි බලමු අපි මේකේ අවුට්පුට් එක. මෙන්න මෙහෙම මම මේ බෑග් එක ලියනවා. මේකට තමයි අවුට්පුට් එක තුලා තියෙන්නේ. ඔයාලට ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රදේශයෙන් ප්‍රදේශයට පරිභෝජනය කරන කෑලි මිරිස් වර්ග තියෙනවා ප්‍රමාණය අනුව. දැන් සාමාන්‍යයෙන් අපේ පැත්තේ නම් කෑලි මිරිස් පොඩක් ලොකුවට යන්නේ. ඒක නිසා අපි ඒ පාවිච්චි කරන දැල දාලා තියෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ කෑලි මිරිස් එක වලට පේනවා ඇති. මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඔන්න බලන්න කෑලි මිරිස් එක අපිට වැඩි වෙලාවක් ගිනෑ මේ කෑලි මිරිස් එක නිෂ්පාදනය කරගන්න බලන්න රතු පාටට තියෙනවා. මේ තියෙන කෑලි මිරිස් දැන් අපි පේනවනේ වල නිෂ්පාදනය කරගත්ත හැටි වැඩි වෙලාවක් ගිනෑ මේක අපිට හදන්න. එතකොට සාමාන්‍යයෙන් කුළුබඩු ව්‍යාපාරය නැත්නම් කුළුබඩු බිස්නස් එකක් ආරම්භ කරනවා නම් දැන් සාමාන්‍ය අපි රෙඩ් ලයින් ඉන්ඩස්ට්‍රි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනේ අපේ වෙනම ස්පයිසස් අපිත් කරනවා රෙඩ් ලයින් ප්‍රොඩක්ට් කියලා. ඒතර අපිත් මේ මැෂිනරිස් පාවිච්චි කරලා අපේ නිෂ්පාදන අපි නිෂ්පාදනය කරනවා. හරි. ඒතර ඔයාලට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තිබ්බ මිරිස් කරලක් හරි මේ වගේ තියෙන මිරිස් කරලක් සාමාන්‍යයෙන් අපිට මුදල් කරන්න පුළුවන්. කොහොමද? දැන් මේ මිරිස් කරලා අපි ගෙනාව රුපියල් 750ක වගේ මිලකට ගෙනාවේ. නමුත් සාමාන්‍යයෙන් මීටර මිල අඩු වෙනවා වැඩි වෙනවා. නමුත් ඔයාලා බලන්න මාකට් එකේ කෑලි මිරිස් ග්‍රෑම් 100ක් ඔයාලා කඩේට ගිහින් කෑලි මිරිස් ග්‍රෑම් 100ක් ඉල්ලද්දි ඔයාලට කීයෙන් හම්බෙන්නේ? කෑලි මිරිස් ග්‍රෑම් 100ක් සාමාන්‍යයෙන් අවුම් මිල රුපියල් 140ක් වගේ වෙනවා. ඒ කියන්නේ රුපියල් 1400ක වගේ මිලකට තමයි ඔයාලට හම්බෙන්නේ. නමුත් තොග වශයෙන් දින සාමාන්‍ය 1100කට වගේ මිලකට යනවා. නමුත් ග්‍රෑම් 100ක් වගේ දෙනවනේ 140ක් 160ක වගේ මිලකට යන්නේ. එතකොට ඔයාලට රුපියල් 75ට හම්බුණු ග්‍රෑම් 100 ඔයා රුපියල් 140ක් කරලා තියෙනවා. හරි. එතකොට ඔයාලා නිකම්ට ගණනය කිරීමක් කරලා බලන්න ඔයාලට සාමාන්‍ය මිරිස් කුඩු නැත්නම් කෑලි මිරිස් කිලෝ එකකින් කොච්චර ප්‍රොෆිට් එකක් තියෙනවද කියලා. එතකොට මේ කෑලි මිරිස් වර්ග සාමාන්‍යයෙන් හැමදාම පාරිභෝජික මිනිසුන්ට එදිනදා දේවල් වලට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය කරන්න මේ ආහාර මේ හදන්න අවශ්‍ය කරන කුළුබඩු තමයි මේ අපි නිෂ්පාදනය කරන්න. හරි. අපි යන් ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ මැෂින් එකේම කොහොමද මිරිස් කුඩු අපි කොටන්නේ කියලා මේ දැල් දෙකම පාවිච්චි කරලා. හරි.